ගමේ හැමෝම දිනේශ්ව හැඳින්වුවේ ලොකු මුදලාලි කියලා. දිනේෂ්ට තිබුණේ සල්ලි විතරක් නෙවෙයි ඕනෑම දෙයකට තියෙන හිතුවක්කාරකම සහ අහංකාරකම. ගමේ පන්සලේ වැඩකට වුණත් දිනේෂ් උදව් කළේ තමන්ගේ බලය පෙන්වන්න මිසක් හිතේ භක්තියකින් නෙවෙයි. විශේෂයෙන්ම දෙවියන් ඇදහිලි වගේ දේවල් දිනේෂ්ට පෙනුනේ විහිළුවක් වගේ. දෙයියෝ මොන දෙයියෝද බං? ඔය මිනිස්සු තමන්ගේ දුර්වලකම වහගන්න හදාගත්ත දේවල්. සල්ලි තියනවනන් බලය තියනවනන් මොන දෙයියෝද? දිනේෂ් හැමදාම යාළුවෝ එක්ක කිව්වේ මහා හයියෙන් hina වෙන ගමන්. ඒ අවුරුද්දේ ගමේ කට්ටියක් එකතු වෙලා කතරගම වන්දනාවේ යන්න ලෑස්ති වුණා. දිනේෂ්ගේ කිට්ටුම යාළුවෝ දෙන්නෙක් වන සුනිල් සහ අමිලත් ඒකට යන්න හිටියේ බොහොම භක්තියෙන්. ඔවුන් දිනේෂ්ටත් ආරාධනා කළා. දිනේෂ් උඹත් වරෙන් යන්න. කතරගම දෙයියෝ කියන්නේ ගොඩාක් බලවත් කෙනෙක්. ගිලින් හිත නිදහස් කරගෙන එමු. සුනිල් කිව්වේ බොහොම ගෞරවයෙන්. දිනේෂ් මුලින්ම ඒක ප්‍රතික්ෂේප කරලා hina වුණා. මට ඔය මඩේ läගගෙන පූජවට්ටි උස්සන් යන්න බැහැ බං. හැබැයි උඹලා යනවනම් මමත් එන්නම්. හැබැයි මහලොකු බැතිමතෙක් නිසා නම් නෙවෙයි. උඹලා කරන ඔය විහිළු වැඩ ටික බලාගෙන ආතල් එකක් ගන්න. ඔන්න ගමන පටන් ගත්තා. දිනේෂ් ආවේ තමන්ගේ සුකෝපභෝගී වාහනයෙන්. කතරගම අඩවියට ඇතුළු වෙද්දීම වාතයේ තිබුණේ අමුතුම නිහඬ බවක් සහ හඳුන් කූරු සුවඳක්. මිනිස්සු සාදු සාදු කියමින් භක්තියෙන් පිරීලා ඉද්දී දිනේෂ් වාහනයෙන් බැස්සේ සිගරට් එකක් කටේ ගහගෙන. මෙතන සිගරට් බොන්න එපා දිනේෂ්. මේක පූජා භූමියක්. අමිල බයෙන් වගේ කිව්වා. පූජා භූමියක් වුණාම මොකද? දෙයියන්ට මගී දුම වෙදුනාම මොනව වෙන්නද? එයාට ඕනනම් මාව නවත්තන්න කියපන්කෝ. දිනේෂ් අහංකාරව කිව්වා. දේවාලයේ ඉස්සරහා මිනිස්සු පෝල් ගහනවා, ගිනි පෑගීමට සූදානම් වෙනවා. දිනේෂ් බලාගෙන හිටියේ මහ අමුතු අවඥාවකින්. එක වයසක මිනිස්සෙක් දිනේෂ් ගාවට ඇවිත් කිව්වා, "පුතේ, ඔය වගේ වචන මේ අඩවියේ කියන්න එපා. කතරගම දෙවියෝ කියන්නේ වැරදි කරන අයට දඬුවම් දෙන, ඒ වගේම බලවත් දෙවි කෙනෙක්. හිතේ නිහතමානීකම තියාගන්න." දිනේෂ් ඒ මිනිස්යාට රවල බලලා, "ඔයාලා වගේ හිගන්නු තමයි ඔය දිවියෝ පස්සේ යන්නේ. මට ඕන දෙයක් මම කරනවා" කියලා හයියෙන් කිව්වා. එදා රෑ දිනේෂ්ට අමුතු හීනයක් පෙනුණා. තද රතු පාට ආලෝකයක් මැදින් ලොකු මොනරෙක් පියාඹගෙන ඇවිත් Tamanගේ පපුවට අනින්න හදනවා වගේ ඔහුට දැනුණා. දිනේෂ් දාඩිය දාගෙන හැරුණා. හැබැයි ඔහුගේ අහංකාරකම ඒකත් යටපත් කළා. පහුවදා උදේ කට්ටියම ආපහු වෙන්න පිටත් වුණා. වාහනය පදවන ගමන් දිනේෂ් දිගටම කලේ දෙවියන්ට අපහාස කරන එක. "බලපන්, අපි ආවා, වැන්දේ නැහැ, පූජා දුන්නේ නැහැ. දැන් ආපහු යනවා. කොමට වුණ දෙයක් තියෙනවද?" කතාව අවසන් කරන්නත් කලින් වාහනය තද වංගුවකදී එකපාරටම පාලනයෙන් ගිලිහුණා. කිසිම හේතුවක් නැතුව තිරිංග ක්‍රියා විරහිත වුණා වගේ දිනේෂ්ට දැනුණා. "මොකද වුනේ? වාහනේ නවතින්නේ නැහැ." දිනේෂ් කෑ ගැහුවා. වාහනය පාරෙන් ඉවතට පැනලා විශාල ගසක හැපුණා. වාහනේ හිටපු අනිත් අයට පොඩි තුවාල විතරක් වුණත් රියදුරු අසුනේ හිටපු දිනේෂ්ගේ දකුණු කකුල වාහනේ යකඩ කොටස් වලක හිර වුණා. දිනේෂ් වේදනාවෙන් කෑ ගැසුවා. ඒ විලාවේ ඔහුට ඇහුනේ අර වයසක මිනිසයා කියපු වචන විතරයි. "මේ අඩවියේ වචන පාවිච්චි කරද්දී ප්‍රවේශම් වෙන්න." දිනේෂ්ව රෝහලට අරන් ගියාට පස්සේ දොස්තරලා කිව්වේ ඔහුගේ කකුලේ අස්ති බරපතල විදිහට කුඩු වෙලා තියෙනවා කියලා. සමහර විට ඔහුට ආයෙත් කවදාවත් ඇවිදින්න බැරි වෙන්න පුළුවන්. සල්ලි තිබුණට, බලය තිබුණට ඒ වෙලාවේ දිනේෂ්ට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඔහු මාස ගණනාවක් ඇඳටම සීමා වුණා. තනියම කාමරේ ඉන්නකොට රෑ නිශ්ශබ්දතාවයේදී දිනේෂ්ට අමුතු ශබ්ද ඇහෙන්න ගත්තා. හරියට මොනරෙක් කෑ ගහනවා වගේ. හඳුන් කූරු සුවඳ කාමරේ පුරා පැතිරෙනවා වගේ. දිනේෂ්ට තේරුණා Taman අභියෝග කළේ කාටද කියලා. දිනේෂ් හිටියේ Tamanගේ සුඛෝපභෝගී නිදන කාමරේ ඇඳට වෙලා. ඒත් ඒ සේසතම ඔහුට දැන් වදයක් වෙලා. දොස්තරලා මොනවා කිව්වත් දිනේෂ්ගේ කකුලේ තුවාලය සුව වෙනව වෙනුවට දවසින් දවස නරක වෙන්න ගත්තා. පුදුමේ කියන්නේ හොඳම බෙහෙත් කරලත් කකුල ඇතුලෙන් දරා ගන්න බැරි දැවිල්ලක් එන්න ගත්ත එක. හරියට කකුල ගින්දරේ දාලා පිච්චෙනවා වගේ. "අම්මේ, මට බෑ. මේක පිච්චෙනවා වගේ දැනෙනවා." දිනේෂ් රෑ මැදියේ මේ කෑ ගහනවා.
ඔහුගේ අම්මා කඳුළු පුරවාගෙන ඇවිත් පිරිත් පැන් ටිකක් ඉහින්න හැදුවත් දිනේෂ් ඒකත් ප්‍රතික්ෂේප කළා. "ඕව වැඩක් නෑ අම්මේ, මට හොඳ පේන් කිල එකක් දෙන්න." ඔහු තාමත් Tamanගේ මතේම හිටියා. හැබැයි එදා රෑ තමා දිනේෂ් ලොකුම භීතියටපත් උනේ. එදා රෑ දිනේෂ් භයානක හීනයක් දැක්කා. මුළු කාමරේම දැඩි කළුවරක්. දිනේෂ්ට කකුල හොලවන්න බෑ. එකපාරටම කාමරේ කොනකින් ලොකු රතු පාට එළියක් මතුවුණා. ඒ එක්කම මුළු කාමරේම පිරීලා ගියේ අර තද හඳුන් කූරු සුවඳින්. හිමින් ඒ රතු එළිය මැදින් මතුවුනේ හරිම භයානක රූපයක්. ඒක හරියට අත් 6ක් තියෙන රතු පාටින් දිදුලන සෙවණැල්ලක් වගේ. ඒ සෙවණැල්ල දිනේෂ්ගේ ඇඳ ගාවටම ආවා. දිනේෂ්ට කෑ ගහන්න ඕන වුණත් උගුරෙන් වචන පිට වුණේ නැහැ. පපුව හිර වෙලා වගේ දැනුණා. "උඹ නේද මගේ අඩවියේදී මට අභියෝග කළේ?" ගිගුම් දෙන හඬක් දිනේෂ්ගේ ඔළුව ඇතුලෙන් මෑහුණා. ඒක බය හිතෙන හඬක්. ඊළඟ තත්පරයේදී දිනේෂ් දැක්කා අර සෙවණැල්ල තමන්ගේ තුවාල වුණු කකුල උඩින් තද රතු පාටින් දිදුලන වේලක් තියෙනවා. දිනේෂ්ට දනුනේ තමන්ගේ කකුල අඟුරු වෙන්න පිච්චෙනවා වගේ වේදනාවක්. ඔහු එකපාරටම කෑ ගහලා ඇහැරුණා. බලද්දී කාමරේ ලයිට් දාලා අම්මයි තාත්තයි බයින් වගේ බලාගෙන ඉන්නවා. "දිනේෂ් පුතේ, උඹ හීනෙන් කෑ ගැහුවේ සමා වෙන්න කියලා. මොකක්ද උනේ?" අම්මා ඇහුවා. දිනේෂ්ගේ අහංකාරකම පොඩ්ඩක් හෙල්ලුණා. ඔහු දාඩියෙන් පෙඟිලා හිටියේ. ඔහු හිමින් සීරුවේ තමන්ගේ කකුලේ වෙලුම්පටිය දිහා බැලුවා. ඒකේ ලේ පැල්ලමක් මතුවෙලා තිබුණා. "මේක වෙන්න බෑ. මේක මගේ හිතේ තියෙන බය විතරයි." ඔහු තවමත් තමන්වම රවට්ට ගන්න හැදුවා. පහුදා දිනේෂ්ගේ තත්ත්වය තවත් දරුණු වුණා. කකුලේ වේදනාව නිසා ඔහුට සිහිය නැති වෙන මට්ටමට ආවා. ගමේ හිටපු කට්ටිය කිව්වේ මේක ලෙඩක් නෙවෙයි, මේක දේවකෝපයක්. ඔය ළමයා කතරගමදී කරපු දේවල් වලට වන්දි ගෙවනවා කියලා. දිනේෂ්ගේ යාළුවා සුනිල් ආපහු ආවා දිනේෂ්ව බලන්න. "මචන් දිනේෂ්, උඹේ සල්ලි වලින් මේක සුව කරන්න බෑ. මම දැක්කා උඹ දේවාලේ ඉස්සරහදී කරපු දේවල්. උඹ ඒ අඩවියට අපහාස කළා. කතරගම දෙයියෝ කියන්නේ වැරදි කරන අයට දඬුවම් දෙන්න ලෝභ නැති දෙවි කෙනෙක්. උඹ දැන්වත් හිතෙන් වැඬලා සමාව ගනින්." දිනේෂ් ඒ වෙලාවේ මුකුත් කිව්වේ නැහැ. හැබැයි ඔහුගේ ඇස් වලින් කඳුළු වැටුණා. පළවෙනි වතාවට ඔහුට තේරුණා Taman කොච්චර සුළු මිනිස්සෙක්ද කියලා. අර මහා බලගතු සෙවණැල්ල ඔහුගේ හිතේ තදින්ම ඇඳිලා තිබුණා. මට කතරගම යන්න ඕනේ. මට යන්න ඕනේ." දිනේෂ් අමාරුවෙන් මිමිනුවා. හැබැයි ඒ වෙලාවේ ඔහුට ඇවිදින්න තියා ඇඳෙන් බහින්නවත් ශක්තියක් තිබුණේ නැහැ. දිනේෂ් තීරණය කළා හිතෙන්වත් දෙවියන්ගෙන් සමාව ඉල්ලන්න. දිනේෂ්ගේ තත්ත්වය දවසින් දවස නරක අතට හැරුණ මිසක් හොඳ වුණේ නැහැ. "මට කතරගම යන්න ඕනේ. මාව අරන් යන්න." දිනේෂ් ඇඳේ ඉඳන්ම කෑ ගැහුවා. ඔහුගේ පවුලේ අයයි යාළුවෝ එකතු වෙලා දිනේෂ්ව වෑන් එකක දාගෙන කතරගම යන්න පිටත් වුණා. දිනේෂ් හිටියේ වෑන් එකේ පිටුපස සවි කරපු ඇඳක් වගේ ආසනයක වැතිරිලා. ඔහුගේ කකුල තවමත් වෙලුම්පටි වලින් ඔතල තිබුණත් ඒකෙන් එන අමුතු දෙවිල්ල නා අඩු උනේ නැහැ. වෑන් එක කතරගම අඩවියට සාදරයෙන් පිළිගනිමු කියන පුවරුව පහු කරද්දීම අමුතු දෙයක් වුණා. මුළු අහසම එක පාරටම කළු කරලා මහා වැස්සක් ඇද හැලෙන්න ගත්තා. ඒක සාමාන්‍ය වැස්සක් නෙවෙයි. හරියට අහස පොළොවට කඩා වැටෙනවා වගේ දරුණු හෙන හඬවල් ඇහෙන්න ගත්තා. "දිනේෂ්, පාර පෙයින්නේ නෑ බං. මේක පුදුම වැස්සක් නේ." වෑන් එක පදවපු සුනිල් බයෙන් කිව්වා. වෑන් එකේ එන්ජිම එක පාරටම නතර වුණා. කිසිම හේතුවක් නැතුව. වටේම තියෙන්නේ මහා ඝන කැලෑව. කතරගම කිරිවෙහෙර පැත්තෙන් එන බෙර හඬක් වගේ ශබ්දයක් හුලගත් තෙට්ටු පාවෙලා එනව දිනේෂ්ට ඇහුණා. දිනේෂ් බයෙන් වෙවුලන්න ගත්තා. "අනේ දෙයියනේ, මට සමාවෙන්න. මම අහංකාර වුණා. මම වැරදි." දිනේෂ් හයියෙන් කෑ ගැහුවා. ඒත් එක්කම වෑන් එකේ වීදුරුව කුඩු වෙලා යන තරම් හයියෙන් මොනරෙක්ගේ කෙවිල්ලක් ඇහුණා. වැස්ස එකපාරටම නතර වුණා. සුනිල් වෑන් එක වේගයෙන් කතරගම දේවාලය දෙසට පෙදෙව්වා. දේවාලය ගාවට යද්දී දිනේෂ්ට දකින්න ලැබුණේ පුදුම දර්ශනයක්. දේවාලයේ ඉදිරිපිට ගිනි පෑගීමේ උත්සවයක් පැවැත්වෙනවා. රතු රස්නයෙන් දිදුලන අඟුරු මත මිනිස්සු කිසිම බයක් නැතුව ඇවිදගෙන යනවා. "දිනේෂ්, උඹට ඇවිදින්න බැරි වුණත් අපි උඹව උස්සගෙන හරි දේවාලය ඇතුළට අරන් යනවා." අමිල කිව්වා.
දිනේශ්ව රෝදපුටුවක වාඩි කරවලා දේවාල භූමියට ඇතුළු කළා. දේවාලයේ දොරකඩ ඉද්දී දිනේෂ්ට ආයෙත් අර රතු ආලෝකය පෙනුණා. මෙවර ඒ ආලෝකයේ තිබුණේ දේවාලයේ ඇතුලේ. කපු මහතා දිනේෂ් දෙස බැලුවේ බොහොම බැරෑරුම් විදිහට. "පුතේ, උඹේ හිතේ තියෙන අහංකාරය තවම සම්පූර්ණයෙන් ගිහින් නැහැ. උඹ මේ ආවේ බයට මිසක් භක්තියට නෙවෙයි. දෙවියෝ රවට්ටන්න බෑ දරුවෝ." කපු මහතා කිව්වා. දිනේෂ්ගේ පපුව ගැහෙන්න ගත්තා. කපු මහතා තද රතු පාට පණුරක් දිනේෂ්ගේ අතට දුන්නා. "මේක අරන් ගිහින් අර ගිනි ගොඩ ගාවට යන්න. දෙවියන්ගෙන් සමාව ඉල්ලන්න. හැබැයි මතක තියාගන්න, හිත පිරිසිදු නැත්තම් මේ ගින්දර උඹව අලු කරයි." දිනේෂ්ව රෝදපුටුවෙන් අඟුරු ගොඩ ගාවට අරන් ගියා. ඒ ගින්දරින් එන රස්නය දරාගන්න බැරි තරම්. දිනේෂ් තමන්ගේ තුවාල වුණු කකුල දිහා බැලුවා. එකපාරටම ඔහුට තේරුණා තමන් මෙච්චරකල් ජීවත් වුණේ නිකන් හිස් මිනිහෙක් වගේ කියලා. සල්ලි, බලය කියන්නේ මේ මහා දේව බලය ඉදිරියේ දූවිල්ලක් විතරයි. දිනේෂ් රෝදපුටුවෙන් නැගිටින්න උත්සාහ කළා. හැමෝම පුදුම වෙලා බලාගෙන ඉද්දී මාස ගණනාවක් ඇවිදින්න බැරිව හිටපු දිනේෂ් අමාරුවෙන් හරි කෙලින් වුණා. ඔහු එක අඩියක් ඉස්සරහට තිබ්බා. ඒ අඩිය තිබ්බේ කෙලින්ම රතු වෙලා තිබුණ අඟුරු ගොඩ උඩටයි. දිනේෂ්ගේ කකුල රතු වෙලා දිදුලන අඟුරු ගොඩ උඩට වැටෙද්දී මුළු දේවාල භූමියම එකපාරටම නිහඬ වුණා. මිනිස්සු හුස්ම හිර කරගෙන බලාගෙන හිටියා. මාස ගණනක් ඇවිදින්න බැරිව හිටපු මිනිස්සෙක් මේ වගේ දෙයක් කරයි කියලා කවුරුත් හිතුවේ නෑ. හැබැයි පුදුමේ කියන්නේ දිනේෂ්ගේ කකුල අඟුරු මත තියෙද්දී ඔහුට දැනුනේ දැවිල්ලක් නෙවෙයි. ඒ වෙනුවද ඔහුගේ මුළු ඇඟ පුරාම අමුතු සීතලක් ගලාගෙන යනවා වගේ ඔහුට දැනුණා. හරියට කවුරු හරි අදෘශ්‍යමාන කෙනෙක් ඔහුගේ අතින් අල්ලගෙන අඟුරු ගොඩ මැදින් එක්කගෙන යනවා වගේ. "දෙයියනේ, මට සමා වෙන්න." දිනේෂ් හැම අඩියක්ම තියෙද්දී හිතින් මිමිනුවා. දැන හෝ නොදැන අතින් වූ වැරදි කඳ සුරිඳුනේ මට සමාවනු මැනේ. අසරණ මගේ සිත පෑරූ පවුමල ඔබේ කරුණාවෙන් සෝදා හරිනු මැනේ. දේව සමාවෙන් මා සනසනු මැනේ. ඒකම දිනේෂ්ගේ කකුලේ තිබුණ දරාගන්න බැරි වේදනාව එකපාරටම නැති වෙලා ගියා. දිනේෂ් අඟුරු ගොඩෙන් එහා පැත්තට එද්දී ඔහුගේ මූණේ තිබුණේ අමුතුම දීප්තියක්. මිනිස්සු සාදු සාදු කියමින් කෑ ගැහුවා. මට ඇවිදින්න පුළුවන්. මට දැන් වේදනාවක් නැහැ." දිනේෂ් දන ගහලා මහ හයියෙන් අඬන්න ගත්තා. දිනේෂ් එතන ඉඳන් දේවාලයේ ඇතුළටම දන ගහගෙන ගියා. ඔහුගේ සල්ලි, ඔහුගේ වාහන, ඔහුගේ ලොකුකම් දැන් ඔහුට මතක නැහැ. ඔහුට මතක් වුණේ තමන් කොච්චර නිහතමානී විය යුතුද කියන එක විතරයි. කපු මහතා දිනේෂ්ගේ ඔළුවට අත තියලා ආශිර්වාද කළා. පුතේ, දෙවියෝ දඬුවම් කරන්නේ මිනිස්සෙක්ව විනාශ කරන්න නෙවෙයි. මිනිස්සෙක්ව හරි මාවතට ගන්න. උඹේ යස් දැන් නැරිලා තියෙන්නේ. හැබැයි මතක තබා ගනින්, මේ ලැබුණු ජීවිතය ආයෙත් වැරදිවලට යොදාගත්තොත් දඬුවම මීට වඩා දරුණු වෙයි. කපු මහතා බොහොම තැන්පත්ව කිව්වා. දිනේෂ් එදා රෑ දේවාල භූමියේම රෑ ගත කළා. ඔහුට එදා රෑ දැකපු හීනය කලින් දැකපු ඒවා වගේ භයානක නැහැ. ඔහු දැක්කා සුදු ඇඳගත්ත මිනිස්සු පිරිසක් මැදින් ලොකු මොනරෙක් නිදහසේ පියාඹල යනවා. ඒත් එක්කම ඔහුට ඇහුනේ හරිම ශාන්ත සංගීතයක් වගේ හඬක්. පහුවදා උදේ දිනේෂ් ආපහු ගමට යන්න පිටත් උනේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණු මිනිසෙක් විදිහට. ඔහු ගමට ගිහින් මුලින්ම කලේ තමන් අර කලින් අපහාස කරපු වයසක මිනිසයාව හොයාගෙන ගියේ එක. දිනේෂ් ඒ මිනිසයාගේ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ඉල්ලුවා. "අංකල්, මට සමාවෙන්න. මම හිතුවා සල්ලි තිබුණාම මම තමයි ලොකු කියලා. හැබැයි මම වැරදි කියලා දෙවියෝ මට පෙන්නුවා." දිනේෂ් කිව්වේ කඳුළු පිරුණු ඇස්වලින්. ගමේ මිනිස්සු පුදුම වුණා. අර අහංකාර ලොකු මුදලාලි අද පාරේ යන අහිංසක මිනිස්සෙකුට වුණත් ගරු කරනවා.
දිනේෂ් තමන්ගේ ව්‍යාපාරවලින් ලැබෙන ලාභයෙන් වැඩි කොටසක් ගමේ දුප්පත් අයටයි පන්සලේ වැඩවලටයි වෙන් කළා. හැබැයි දිනේෂ්ට තේරුණා තමන්ගේ මේ පරිවර්තනය සම්පූර්ණ වෙන්න නම් තව එක වැඩක් කරන්න තියෙනවා කියලා. ඒ තමා ඔහුට ලැබුණු ඒ හාස්කම ගැන ලෝකයටම කියන එක. දිනේෂ් ගමට ආවේ අලුත් මිනිස්සෙක් විදිහට. කලින් තිබුණ ලොකු මුදලාලි කියන අහංකාර පෙනුම වෙනුවට දැන් ඔහු ළඟ තිබුණේ හරිම නිහතමානී කරුණාවන්ත පෙනුමක්. ගමේ මිනිස්සු මුලින් විශ්වාස කළේ නැහැ මේ දිනේෂ්මද කියලා. හැබැයි දිනේෂ්ගේ ක්‍රියාවලින් ඒක ඔප්පු වුණා. ඔහු තමන්ගේ ව්‍යාපාරික ස්ථානීය ඉස්සරහම කුඩා දේව රූපයක් තැන්පත් කරලා හැමදාම උදේට පහනක් පත්තු කරන්න පුරුදු වුණා. ඒ වගේම ඔහු තමන්ගේ වාහනේ පාවිච්චි කළේ ගමේ අසනීප වෙන මිනිස්සුන්ව ඉස්පිරිතාලයට අරන් යන්නයි පන්සලේ වැඩවලටයි විතරයි. දවසක් දිනේෂ් තීරණය කළා තමන්ට වුණු මේ හාස්කම වෙනුවෙන් කතරගම අඩවියේ විශාල දානයක් පවත්වන්න. ඔහු තමන්ගේ යාළුවෝ සුනිල් සහ අමිලවත් එකතු කරගෙන කතරගම ගියා. මෙවර ඔහු ගියේ සුකෝපභෝගී වාහනයක සැප විඳින්න නෙවෙයි. සාමාන්‍ය මිනිස්සෙක් විදිහට පයින් නැවිදලා වැඳලා පූජාවන් පවත්වන්නයි. දානයක් දෙන වෙලාවේ දිනේෂ්ට අමුතු සිදුවීමක් වුණා. වයසක හිඟන්නෙක් වගේ පෙනුම තියෙන මිනිස්සෙක් එවිත් දිනේෂ්ගෙන් කෑම ඉල්ලුවා. දිනේෂ් බොහොම ගෞරවයෙන් ඒ මිනිසයාට කෑම බෙදලා දුන්නා. කෑම කාලා ඉවර වුණාම ඒ මිනිසයා දිනේෂ්ගේ උරහිසට තට්ටු කරලා මෙහෙම කිව්වා. පුතේ, අහංකාරකම කියන්නේ මිනිස්සෙක්ව අඳුරට ඇදලා දාන දෙයක්. හැබැයි නිහතමානීකම කියන්නේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන පාරක්. උඹ දැන් මේ පාරේ ඉන්නවා. හැමදාම මේ විදිහටම ඉඳපන්. දිනේෂ් ඒ මිනිසයාට වදින්න පහත් වෙද්දී ඔහු එතන හිටියේ නැහැ. ඔහු එකපාරටම අතුරුදහන් වෙලා. දිනේෂ් වටපිට බැලුවා. හැබැයි ඔහුට දකින්න ලැබුණේ ඈතින් පියාඹල යන නිල් පාට මොනරෙක් විතරයි. දිනේෂ්ගේ ඇස්වලට කඳුළු ආවා. ඔහුට තේරුණා දෙවියෝ තවමත් Taman දෙස බලාගෙන ඉන්නවා කියලා. දිනේෂ් එදා ඉඳන් Tamanගේ මුළු ජීවිත කාලයම කැපකලේ අසරණ මිනිස්සුන්ට උදව් කරන්න. ඔහු ගමේ දරුවන්ට සංගීතය ඉගෙනුවා. ඔවුන්ට හික්මීම සහ ගෞරවය ගැන කියලා දුන්නා. ඔහු හැමෝටම කිව්වේ එකම දෙයයි. අපිට සල්ලි තියෙන්න පුළුවන්, බලය තියෙන්න පුළුවන්. හැබැයි සබහාදහමටයි නොපෙනෙන දේව බලයටයි ඉහළින් යන්න කාටවත් බෑ. අපි හැමෝම මේ විශ්වයේ ඉදිරියේ බොහොම කුඩා මිනිස්සු විතරයි. ගෞරවයෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න. දිනේෂ්ගේ කතාව ගම පුරා විතරක් නෙවෙයි, අවට ගම්වලත් ප්‍රසිද්ධ වුණා. මිනිස්සු කතරගම දෙවියන්ගේ බලය ගැනත් දිනේෂ්ගේ වෙනස ගැනත් කතා වෙන්න ගත්තා. අදටත් දිනේෂ් කතරගම යනවා. හැබැයි ඒ අහංකාර ව්‍යාපාරිකයෙක් විදිහට නෙවෙයි, දෙවියන්ගේ සරණ සොයා යන නිහතමානී බැතිමතෙක් විදිහට. කතරගම අඩවියේ අනසක තාමත් තියෙනවා. ඒක වැරදි කරන අයට දරුණුයි. හැබැයි වැරදි හදාගන්න අයට ඒක මහා කරුණාවන්ත සෙවණක් වගේ.